හායි ළමයි මේ තියෙන්නේ මේ අවුරුද්දේ අපි වෙසක් සමරපු විදිය. මේ වෙසක් පොය දවසට දවස් දෙකකට විතර කලින්. කොහොමත් වෙසක් මාසේ වහිනවනේ. ඉතින් අදත් වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. අපි වැස්ස කියලා බලන්න නැතුව වෙසක් කූ ටික හදන්න පටන් ගමු. ඔයාලට පෙන්නන්නද අපේ ගෙදර යෝගට් කන්න බලාගෙන ඉන්නේ කවුද කියලා? මෙන්න මෙයා තමයි. දැන් මේ මෙහෙම ඉන්නේ මම යෝගට් දුන්නේ නැහැ කියලා එයාට. කොහොම හරි එයාත් ඉතින් අපි වෙසක් කූ ටික හදලා ඉවරනකම්ම මේසෙ ළඟටලා ඉන්නවා. මේ පාර අම්මට නිමාඩු හින්දා අම්මත් අපිත් එක්ක වෙසක් කූඩු හදන්න එකතු වෙනවා. එහෙම නැත්තම් වෙන අවුරුද්දකට කොහොමද ඉතින් මං තනියම හරි නැත්තම් නංගිත් එක්ක තමයි හදන්නේ. වෙසක් කූඩේ රැලිත් අපි පොඩ්ඩක් මේ පාර වෙනස් කරලා ඩිසයින් එක. මේක මේ අපේ නංගි ඉස්කෝලෙන් බලාගෙන ඇවිල්ලා ඉතින් මේ විදිහට තමයි අපි මේ පාර හැදුවේ. අපි මේ පාර වෙසක් කූඩු 4යි හැදුවේ. ඉතින් ඒ ටික හදන්න ඉතින් දවසම ගියා. ඊළඟට තියෙන්නේ ලයිට් වල ටික සෙට් කරගන්න එක තමයි. ලයිට් වල දිග මදිනේ. එතකොට ඒකට වාය එකක් දාලා තමයි දාන්න වෙන්නේ. අපි මේ පාර ලයිට් වල 3ක් විතර වගේ තමයි දාන්න හිතාන් ඉන්නේ. හෙලෝ ළමයි අද වෙසක් දවසේ උදේම අපි මේ දැස්තිලා ඉන්නේ සුබ් දන්සලක් දෙන්න අපේ ඉස්කෝලේ ළඟ. ඒ මම නෙමෙයි අපේ නංගි. ඉතින් මේ තියෙන්නේ එයාලගේ සුබ් දන්සල තමයි. එයා උදේම ඉස්කෝලේ ළඟට ගියා. ඊට පස්සේ ඉතින් අම්මයි මායි ගියා එයාලගේ සුබ් දන්සල කොහොමද වෙන්නේ කියලා බලන්න. මේ වීඩියෝස් ටික අරන් තිබ්බෙත් ඉතින් අපේ නංගි මං ඒ ටික මේකට මෙහෙම ඇඩ් කරනවා. ඉස්කෝලේ වැඩ ඉවරුණාට පස්සේ අපි මෙහෙම දන්සල් ටිකට ගිහිල්ලා තවල් වරුයි ගියා අපේ සර් කෙනෙක්ගේ ගෙදර. අද ඉතින් සර් ගෙදර හිටියා. අපි සර්ව බලන්නත් එක තමයි ගියේ. මොකද වීඩියෝස් නම් ගන්න මට බැරුව ගියා. මේ ටික ඉතින් අපේ නංගි ගත්ත ෆොටෝස් ටික. හවසත් අම්මයි නංගි නම් ගියා දන්සල් වලට. මට නම් කකුල දෙන හින්දා මං ගියේ නෑ. මේ තියෙන්නේ පහුවෙන්ද හවස. අද මායි අම්මයි තමයි මේ පොඩ්ඩක් පාරට බහලා වටයක් දාන්න හදන්නේ. නංගි නම් අද අපිත් එක්ක ඉන්නේ නෑ. යාට වැඩ තියෙනවා කියලා. ඔයාලට මම මේ වීඩියෝ වල වොයිස් එක අයින් කරලා තමයි දාලා තියෙන්නේ. මොකද මේ කිසිම සද්දයක් ඇහෙන්නේ නෑ. ඉතින් පාර ළඟනේ ලොකු ഘോഷාවක් තමයි ඇහෙන්නේ. මේ වීඩියෝස් උත් එච්චර ක්වොලිටි නැතුව ඇති. මොකද ෆෝන් එකකින් තමයි මම වීඩියෝ ටික ගත්තේ. අනිත් එක පොඩ්ඩක් තෙමෙනවා ආය පායනවා. ওই විදිහට තමයි ඉතින් ඔය ගමන අපි ගියේ. මොකද කොහොමද මේ ටිකේ වහිනවනේ. ඊට පස්සේ අපි හැම ගියා අපේ ආච්චිලා ගෙදර. ආච්චිලා ගෙදර ඉතින් ආච්චිලා විතරයි ඉන්නේ. ඒ හින්දා එයාලවත් පොඩ්ඩක් බලලා අපි එහෙම්ම යන්න තමයි හදන්නේ. අපිට ඇත්තටම ගොඩක් වෙලා ඉන්න බැරුව ගියා. මොකද මේ වලත් 5 විතර තිබ්බේ හවස. ඉතින් අපිට තව ගමනකුත් යන්න තියෙනවා. ඒ හින්දා අපි ටක් ගාලා පිටත් වුණා. අද ඉතින් කඩත් වහලා ෆාමසියක් විතර ඇල්ලලා තිබ්බේ. ඉතින් අපි මෙතනින් පොඩි දේවල් ටිකක් අරගෙන මෙහෙම යන්න හදන්නේ අපේ අම්මගේ යාළුවගේ ගෙදර. මෙහෙම බෙහෙත් ටිකකුත් ගන්නවා ළමයි. මොකද මේ වැස්සේ තිමිල මට මේ හොඳට මම අරුලා හිටියේ. අපි අම්මගේ යාළුවා ගෙදර යනකොටත් හවස 6ට විතර ඇති. ඉතින් දාන්නම නැතුව රෑ වෙනවා. ඔයාලා දන්නවනේ ඉතින් යාළුවා හම්බුනාම කොහෙත් එහෙම තමයි වෙලා යනවා තීරෙන්නේ. ඉතින් අපේ අම්මා කියලා වෙනසක් නැහැ. ඉතින් යාළුවා හම්බුනාම එහෙම තමයි. මාත් ඉතින් ඩිස්ටර්බ් කරන්න නැතුව හිටියා. හැම පාරම ළමයි මෙහෙම තමයි. දන්සල් කන්න ගිහිල්ලා රැහැට එනකොට කලින් තමයි කෑම අරන් ඉන්නේ. මොකද ඉතින් රැ වුණාට පස්සේ පෝලිං වල ඉන්නේ හිතෙන්නේ නැහැ. පෝලිම දෙක වැඩිනේ. මං විතරක් නෙමෙයි මං හිතන්නේ ගොඩක් අය හැම තමයි. ඊළඟට ඔයාලට මම පෙන්වන්න හදන්නේ අපේ ගෙදර මේ පාර වෙසක් එක්කලා කොහොමද සැරසෙන්නේ කියලා. අපි මේ පාර තැඹිලි පාටිනුයි කහ පාටිනුයි තමයි වෙසක් කුට්ටි කැලෙව්වේ. මොකද හැම පාරම අපි අලවන්නේ මීට කලින් අලවල නැති පාටක් තමයි. මේ තියෙන නම් වෙසක් පහුවෙලා දවස් කීපයකට පස්සේ දවසක් උදේම ඉතින් සඳුවාකගේ හොල්මන් කතාවකුත් අහලා ඊට පස්සේ මං යනවා වැඩ ටිකක් කරන්න. හවස ඉතින් අපේ අම්මා මේ කජු වගයක් පුච්චනවා. හැමදාම ඉතින් මෙහෙම කජු පුච්චන්නේ නැහැ. කලාතුරකින් තමයි මෙහෙම කජු පුච්චන්නේ. මොකද මේවා කාපුවාම මේ අර යක්කු එන මොකක් කරේ කසන්දරයක් තියෙනවනේ. කොහොම හරි ඉතින් මේ පාර නම් එහෙම දෙයක් අම්මා කිව්වේ නැහැ. මාත් ඉතින් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන කසු ටික ගෑවා. සමහර ඒවා නම් මෙන්න මේ වගේ අනේ මන්ද එක පිච්චිලා මඩිද කොහොමද කියන්නේ? කජු කාලේ ඉවර වෙලා දැන් මම යන්න ඕනේ කප් කේක් ටිකක් හදන්න. අද ඕඩර් එකක් තියෙනවා.
කේක් ටික බේක් වෙන්න දාලා මම දැන් යනවා නංගිව ක්ලාස් එකකින් අරගෙන එන්න. මම එනකොට කේක් ටික මේ විදිහට ලස්සනට බේක් වෙලා තිබ්බා. අපි දෙන්න එනකොට අම්මා රස ඩින එකක් හදලා තිබ්බා. කාලා බිල් ඉවර වුණාට පස්සේ අද තියෙන පොඩි ගමනක් යන්න. මේ අවුරුද්දේ අපේ ගමේ පන්සලේ තොරණක් හදලා තියෙනවා. ඉතින් අපි ඒක බලන්න තමයි දැන් මේ යන්න ඇස්තිලා ඉන්නේ. අද වෙසක් පෝය පහුවෙලා තවස් කීපයක් වෙනවා. ඉතින් අද තමයි අපිට වෙලාවක් හම්බුනේ තොරණ බලන්න යන්න. අපේ පන්සලට ගොඩක් දුරක් නෑ ළමයි අපේ ගෙදර ඉඳන්. ඉතින් ওই පයින් තමයි යන්න හැදුවේ. ඒ වුණාට මගක් දුර යනකොට හොඳටම වහින්න පටන් ගන්න අපි ඉතින් තෙමුණා. ඊට පස්සේ මගේ ජැකට් එක පොඩ්ඩක් ඔලුවට දාගෙන තමයි අපේ ගෙදර ආවේ. ඉතින් ආපහු ගෙදර ඇවිල්ලා දැන් ඉතින් මේ ඇදමුත් මාරු කරගෙන මේ පාර නම් ඔන්න කුඩයක් අරගෙන යනවා. මොකද සැරෙන් සැරේට වහිනවා ආපහු ඇස්ස නවතිනවා. ඉතින් කියන්න බෑ කොයිලේ වහිද කියලා. අපි යනකොට අපේ පස්සෙන් මේ ගෙදර බලු පැටියත් ඇවිල්ලා ඉතින් එයාව බඳින්න ආපහු ගෙදර එන්න උනා. මොකද ඉතින් එයාව කියන්න බෑනේ පාරින් අනිත් බල්ලෝ එයාව කනවනේ. අපි යනකොට අපේ නැන්දලත් හම්බුණා. එයාලා නම් බලලා එන ගමන් ඒ වුණාට ඉතින් අපි හම්බෙච්ච ඉන්න අපිත් එක්ක ආපහු එයාලා පන්සලට යන්න ආවා. දැන් ඉතින් අපේ නැන්දලයි අපි යන ගමන් ඉන්නේ. තව සුට්ට දුරයි පන්සලට තියෙන්නේ. ගිය පාරත් මෙහෙම තොරණක් තිබ්බා. අපිට ගිය පාර නම් යන්න බැරුව ගියා. මේ පාරත් සතියක් විතර තිබිච්ච ඉන්නේ තමයි අපිට යන්න පුළුවන් වුණේ. මොකද වෙසක් දවස්වල වැඩ වැඩිනේ ඉතින් කොහොමද. ඉතින් ඒ හින්දා තමයි අපි එන ටිකක් පරක් වුණේ. මේ දවස් ටිකේ ඉතින් පන්සල ළඟ දන්සල් තියෙනවා, කඩපිල්, ඒ වගේම මං හිතන්නේ අන්තිම දවස් සල්පිලකුත් තිබ්බා. මේ වගේ කඩ ටිකකුත් තිබුණා මේ ටිකේම. මේ ටිකත් බලලා අපි හිම්ම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ওই විදිහට තමයි වෙසක් වීක් එක අපේ ගත වෙලා ගියේ. මම මේ වීඩියෝ එකටම අපි කලින් අවුරුදු වල හදපු වෙසක් කූඩු වල ෆොටෝ ටිකකුත් දානවා. මොකද මම එතකොට ඉතින් vlogs කරේ නැහැනේ. ඉතින් ළමයි මේ වීඩියෝ එක මම ඉතින් නතර කරනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි.